අයිබෝවන් සුබ දවසක් සංහිත ජ්‍යොතිෂ නාලිකාවට ඔබ ආදරයෙන් පිළිගන්නවා. අදත් මම 2026 වර්ෂයේ ලග්න පලාපල සමගින් ඔබ හමු වෙන්න ආවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 වර්ෂයේ වෘෂභ ලග්නයේ ලග්න පලාපල පිළිබඳව. ලග්නාධිපති සිගුරු රවි කුජ බුධ සමග අටවැන්නේ චන්ද්‍රයා ලග්නයේ ගුරු ග්‍රහයා දෙවැන්නේ කේතු හතරවැන්නේ රාහු 10 වැන්නේ සෙනසු ග්‍රහය 11 වැන්නේ ගෝචර වෙමින් ආරම්භ වෙන මෙම වර්ෂය ඔබට කොහොමද කියලා දැන් බලමු. 2026 වර්ෂය ඔබට ධනෝපායන මාර්ග කෙරෙහි අවධානය යොමු වෙන අතර ධාර්මික ධනය ඉපයීමකට ඔබ මේ කාලය තුළ යොමු වෙනවා. ඒ වගේම තමයි ධනය ඉපයීම සඳහා ඔබ ගන්නා උත්සාහයන්ගේ නිසි ඵල ප්‍රයෝජන ලැබෙන කාලයක්. ඒ වගේම තමයි මේ විදියට ධාර්මික උපයන ධනය තමන්ගේ පවුලේ දියුණුවටත් තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ ඒ වගේම තමයි ඥාති හිත මිත්‍රාදීන්ගේ දියුණුවටත් යොදා ගන්න කාලයක්. ඒ වගේම තමයි මේ ලෙස වියදම් කිරීමේදී ඔබ ඊටාම සකසුරුවමින් මේ වියදම් කරන කාලයක්. ඒක නිසා මම හිතන්නේ නිකරුණේ ඔබේ ධනය වැයවීමට මේ කාලය තුල අවස්ථාවක් නැහැ. නමුත් ඔබ රැකියා ස්ථානයේ ගෘහ ජීවිතය තුලත් යම් යම් ආකාරයේ ගැටලුන්ට මුහුණ පාන ආකාරයක් අපිට පෙන්වුම් කරනවා. විශේෂයෙන් මම කියන්නේ ඔබ රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන් සමග යම් යම් ආකාරයේ මතගැටුම් ඇති වෙන්න පුළුවන්. මන්ද ආයතන ප්‍රධානීන් ඔබ කෙරෙහි තැබූ විශ්වාසයේ යම්කිසි ආකාරයක පළුදු වීමක් මේ කාලේ දකින්න ලැබෙනවා. මොකද ඔබට යම් යම් ආකාරයේ වගකීම් පැවරීමේදී ඔවුන් දෙවරක් සිතා බලන්න පෙළඹෙන කාලයක්. ඒක නිසා මම හිතන්නේ ඔබේ සිතේ ආයතන ප්‍රධානීන් කෙරෙහි යම්කිසි ආකාරයක නොහොඳ නෝකඩුවීම් ඇති වෙන්න පුළුවන්. මේ හේතුන් නිසා රැකියා කරන ස්ථානයේ ඔබ යම්කිසි ආකාරයකට සිත් ඇවුලින් සිත් වේදනාවෙන් පසු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගෘහ ජීවිතය තුලත් යම් යම් කරදර බාධාවන්ට මේ කාලය තුල මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තමන්ගේ දරුවන්ගේ ප්‍රශ්න නිසා යම්කිසි ආකාරයකට සිත් පළුදු වීමක්, ඒ වගේම තමන්ගේ සහෝදර සහෝදරියන් හිතමිතුරන් සම්බන්ධයෙන්ද තමන්ගේ හිත වේදනාවන් ඇති වෙන්න පුළුවන් කාලයක්. ඉතින් මේ සියලු කරදර බාධක මැද්දේ ගත වෙද්දී ඔබට සොර සතුරු කරදර, ගින්නෙන් යම්කිසි ආකාරයේ හානි වගේ දේවල් වලටත් මේ කාලය තුළ ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ මේ කාලය තුළ මේ වගේ කරදර ප්‍රශ්න බාධක එද්දී ඔබ නිරන්තරයෙන්ම යම්කිසි ආකාරයක මානසික වශයෙන් සිත් ඇවුලකට කාංසාවකට මේ කාලය තුලපත් වෙන්න පුළුවන්. මේ සියලු කාරණා මෙහිම සිද්ධ වෙද්දී ඔබ ජීවත් වන නිවසේ ඔබ ජීවත් වන ස්ථානයේ යම්කිසි ආකාරයකට ජීවත් වීමට නුසුදුසු පරිසරයක් ගොඩනැගෙන්න පුළුවන් කාලයක්. මොකද මේ කාලය තුළ ඔබට යම් යම් අදෘශ්‍යමාන බලවේගයන් ක්‍රියාත්මක වන කාලයක් ඔබ සම්බන්ධයෙන් ඔබ ජීවත් වන පරිසරය සම්බන්ධයෙන් මේ සියලු හේතුන් නිසා යම්කිසි ආකාරයකට ඔබ මානසික වශයෙන් ආතති තත්ත්වයකින් කල්ගත කරන්න වෙන කාලයක් තමයි 2026 වර්ෂයේ ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඇත්තටම මේ සියලු කාරණා සලකා බලද්දී ඔබ ඉතාමත්ම අවධානයෙන් ආධ්‍යාත්මික වශයෙන් ඒ ආධ්‍යාත්මික අංශයට නැඹුරු වෙලා ආගමික අංශයට නැඹුරු වෙලා තමන්ගේ මානසික තත්ත්වයන් පිළිබඳව හොඳ අවධානයෙන් මානසික තත්ත්වයේ හොඳ අතකට හොඳින් තියාගෙන තමන්ගේ ජීවිතය ගත කරන්න ඕන කාලයක්. විශේෂයෙන්ම අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් ඔබ අධ්‍යාපනය නම් කලා කුසලතාවයන් වර්ධනය කරගන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමයි ගණිතය, පරිගණක විද්‍යාව,
වැනි විෂයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න පුළුවන් කාලයක්. මේ කාලය තුල විශේෂයෙන්ම ඔබගේ අධ්‍යාපනයේ යම්කිසි ආකාරයක දියුණුවක් නැම්මක් ඇති වෙන කාලයක්. ඒ වගේම තමයි ඔබගේ විවාහ සම්බන්ධ කටයුතු බැලුවොත් යම්කිසි ආකාරයකට 2026 වර්ෂයේ වෘෂභ ලග්න හිමියන්ට මංගල යෝග උදා වෙන්න පුළුවන්. ඒ මංගල යෝග උදා වෙද්දී තමන්ට ප්‍රිය භාර්යාවක්, ප්‍රිය සාම්පුරුෂයෙක්, ලස්සන රූප ස්වභාවයක් තියෙන කෙනෙක් ඔබට හමු වෙන්න පුළුවන්. නමුත් මේ 2026 වර්ෂය තුල ඔබ යම්කිසි ආකාරයකට විවාහ වුවහොත් ඒ විවාහයේ කල්පැවැත්ම පිළිබඳ යම් ආකාරයේ මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ ජීවිතය තුළ යම් ආකාරයේ අනිසි සම්බන්ධතාවයන් මේ කාලය තුල ගොඩනගෙන්න පුළුවන් පසුබිමක් නිර්මාණය වෙනවා. මම හිතන්නේ අන්නේ වගේ තත්ත්වයන් තුළ ඔබ ඊටාම කල්පනාවෙන් ඒවට නතු නොවි තමන්ගේ සිහි බුද්ධිය කල්පනා කරලා ජීවත් වෙන්න අවශ්‍ය කරන කාලයක් මේ කාලය. ඉතින් මම හිතන්නේ අසනීප තත්ත්වයන් පිළිබඳව සලකා බැලුවොත් 2026 වර්ෂය තුළ ඔබට විශේෂයෙන්ම සෙම් රෝග අධිකව පවතින්න පුළුවන් කාලයක්. කැස්ස සෙම් රෝග ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමයි උදරාශ්‍රිත රෝගාබාධ, ප්‍රජනන ඉන්ද්‍රිය සම්බන්ධ රෝගාබාධ ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒක නිසා සෞඛ්‍ය තත්ත්වයක් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරන්න. මේ සියලු ඔබට ඇතිවන සිත් ඇවුල් කරදර බාධක මැද්දේ ඔබ යම්කිසි ආකාරයක අධ්‍යාත්මික ජීවිතයකට 2026 වර්ෂය තුළ නැඹුරු වෙන්න පුළුවන් කාලයක් තමයි අපිට පෙන්වුම් කරන්නේ. සාමාන්‍යයෙන් ඔබගේ 2026 වර්ෂය තුළ වෘෂභ ලග්න හිමියන්ට පොදුවේ ලග්න පලාපල තමයි මම ප්‍රකාශ කළේ. නමුත් ඔබගේ උප්පත්ති ග්‍රහචාරයන් අනුව උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව ඔබගේ දැන් ගත කරන දසාවන් අනුව මේ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. ස්තුතියි. සුබ දවසක්.